හායි යාළුවනේ. අපි ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වේ අපි ඊළඟට සදගිරි සෑය වීඩියෝ එකක් ගෙනවා කියලා. හැබැයි අපි සදගිරි සෑය නෙමෙයි. අද අපි යන්නේ නෙල්ලිගල. සදගිරි සෑය අපි ඊළඟ වීඩියෝ එකෙන් වගේ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් නැති වුණත් අපි සදගිරි සෑය වීඩියෝ එකක් ඔයාලට ගේනවා. හැබැයි අද යන්නේ අපි නෙල්ලිගල. නෙල්ලිගල වන්සල තමයි අපි යන්නේ. මේ පරිසරය නම් මාර ලස්සනයි. මීදුමයි කදු ඒත් එකම අර ලස්සනක් තියෙන්නේ. බලමු අපි නෙල්ලිගල වන්සලත් ගිහිල්ලා ඒක කොච්චර ලස්සනද පන්සලක් කියලා. එහෙනම් යාළුවනේ අපි වීඩියෝට යන්න කලින් ඔයාලා පල්ලෙහා තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරන්න. මේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe බටන් එක ක්ලික් කරලා වැඩේට සෙට් වෙමු. එහෙනම් අපි යන් නෙල්ලිගල වන්සලට උඩ. අපි දැන් නෙල්ලිගල වන්සලට ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ පේනලා මුලින්ම පේන view එක නෙල්ලිගල වන්සලට ආපු ගාම පේන view එක මාරම ලස්සනයි. අපි දැන් නෙල්ලිගල වන්සල යන්න තමයි හදන්නේ. නෙල්ලිගල වන්සල යන්න කලින් අපි නෙල්ලිගල වන්සලට ඇතුල් වෙන තැන තියෙන view එක මේ ඔයාලට පෙන්නන්නේ. මොකද ඒක කොච්චර බලවත් එපා වෙන්නද view එකක් තියෙන්නේ. ඒක මාර ලස්සන view එකක්. මේ අපි එහෙනම් නෙල්ලිගල වන්සල තුලට යන්. මුලින්ම තියෙන්නේ ගල් වලින් හදපු පඩිපෙලක්. ඒක නැගලා උඩට ගියාට පස්සේ තමයි නෙල්ලිගල වන්සල ලස්සන බලා ගන්න පුළුවන් අපිට. යම් බලන්න මුලින්ම අපි නෙල්ලිගල වන්සල ඇතුළට. ඔව් ගේට්ටුව අහලාද මන් නෑනේ. යා ඒක ගේට්ටුව වරක යන්න පුළුවන් නේ. මමත් මේ කොහේ යනවද මන් දන්නේ නැතරින් යන්න පුළුවන්කම තියාගෙන. ලස්සන view point එක උඩට යන්න ඒ පේන view එක වැඩි වෙනවා. ආයෙත් යන්න පුළුවන් නේ. යාවා. පේනවනේ කොච්චර ලස්සන view එකක් තියෙනවද කියලා. මේ පරිසරය ඒක මාරම ලස්සනයි. මේ පන්සල හදලා තියෙන ලස්සනම පරිසරයක. يعني නෙල්ලිගල අවට පරිසරය කියන්නේ ඒක මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. ඔයාලට පේනවනේ මේ වීඩියෝ එකෙන් කොච්චර ලස්සනද කියලා මේ අවට පිටාව කොහොමද කියලා. මීදුමයි කොළ පාටයි තමයි වැඩිපුරම පේන්න තියෙන්නේ. මල් පිරිච්ච ගස් මීදුම ඒ සීතල හුලග ඒ ෆීලිං එක මාරමයි. ඒ ෆීලිං එක ආයේ වචන වලට පෙරලන්න බෑ. හැබැයි නෙල්ලිගල නම් චුට්ටක් සීතලයි. චුට්ටක් කියන්නේ ඉතින් සාමාන්‍ය ගානට සීතලක් තියෙනවා. ඒක ඇත්තට ලොකුවට හිතන දෙයක් නෑ. ඒ නෝමල් සීතලක් තියෙන්නේ. ඒ වුණාට ඒක ඇඟට මාර සනීපයි සීතල. මීදුම නම් ටිකක් වැඩි. ඒක ඔයාලට තේරෙන්නේ ෆොටෝස් වලින් ගහුවට පස්සේ මේ සමහර ලාට මේ මීදුම ඇවිල්ලා ෆොටෝ එකේ ඇදලා තියෙනවා. කියන්නේ බලාකුළු වගේ තියෙනවා මේ ෆොටෝ එකේ. පේනවනේ කොච්චර උඩකද ඉන්නේ. මොන වගේ ලස්සන view එකක් පේනවද කියලා. පලාතක්ම පේනවා මෙතෙන්ට අපිට. නෙල්ලිගල වන්සල තුලට යනවා. තුල ඉන්ටියට අපි නෙල්ලිගල වන්සල වැද පුදා ගන්න යනවා. මේ මං හිතන්නේ නෙල්ලිගල වන්සලේ ධාතු මන්දිරය වගේ එකක්. ධාතු මන්දිරේ වෙන්න ඕනේ මේ තියෙන්නේ. ඒක ඇතුළත් මේ ඒක ඇතුළේ තියෙන පිටට සීතල නෙමෙයි. මේක ඇතුළ වෙනම සීතලක් තියෙනවා ඒක ඇතුළේ. පිටින් ආපු සීතලයි මේක ඇතුළට ගියාමයි ඒ සීතලවල දෙකක්.
මේක ඇතුළේ සීතල නිකන් අමුතුවර සොෆ්ට් ගතියක් එක්ක කියන තේරෙන්නේ නැහැ. විදින්න ඕනේ. ඒ සීතල පොඩක් වෙනස්. ඒ කියන්නේ අපි එළියේ දැනුණු සීතලට වඩා මේක ඇතුළේ සීතල වෙනස්. ඉතින් අපි දවල්ට කන්න කියලා තමයි බැලුවේ. ඉතින් අපි දවල්ට කන්න ලස්සන ලොකේෂන් එකට ගියා. අපි කනරඩා කරේ ලොකේෂන් එක කියන්නේ මේ ගියපු තැන ෆොටෝස් ගැහුවා. අපි ඇවිද්දා කරා. මේ යනකොට මේ අපිට පොඩි කන්දක් හම්බුණා. අපි ඉතින් ඒ කන්ද උඩට නැග්ගා. නැගලා ඔයාලට ඒ ලස්සන view point එක පෙන්නන්න. බලන්න ඔයාලා ඒ view point එක කොච්චර ලස්සනද කියලා. අපි එහෙනම් මේ වීඩියෝ එක අදට ඉවර කරනවා. අපි ඊළඟට තවත් තැනකින් තවත් ලස්සන තැනකින් අපි ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. මතක ඇතුවම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද අපි වීඩියෝ දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි travel vibe cc